Hello friends, welcome back to another gameplay videos on our channel. යාළුවනේ Minecraft ගේ one block series එක යාළුවනේ. ඉතින් යාළුවනේ අපිට තියෙනවා මෙන්න මේක එක block එකක්. ඉතින් මෙන්න මේ block එක කඩාගෙන යන්න තමයි තියෙන්නේ යාළුවනේ. අපිට යාළුවනේ මේක කඩනොත් වැටෙයිද? නෑ. මේක යාළුවනේ තව මේක යට කැඩිගෙන යනවා. දැක්කනේ යාළුවනේ එක තනි block එකයි තියෙන්නේ. අපි යන්නේ මේ කඩලා බලමු. හරි තියාලනේ. හායි කියලා වැටුණා. හරි අපි තව කඩාගෙන යමු. වෙල්කම් ටු Minecraft one block. හරි දැන් අපි තව කඩාගෙන යමු. මොන අපේ බ්ලොක් 8ක් එකතු කරගමුනේ. බ්ලොක් 8ක්. ඇති වටේටම. හරි යාළුවනේ. අපි පළවෙනි චෙස් එක ආව කියන්නකෝ. මම ඉලක්කනේ යාළුවනේ චෙස් එක තනි. පට්ටනි. චෙස් එක පා වෙනවා. ටෙක්නොලොජියා ඉතින් Minecraft කියන්නේ. හරි ඉතින් යාළුවනේ අපි ඉන්නේ බුක් 2.5 ගමු. හරි. අපිට මෙන්න YouTube මොකක්ද එකක් ආව ඉතින් යාළුවනේ. ඔයාලා ඕනනම් කියව ගන්න මම දැන් යාළුවනේ. ඉතින් බ්ලොක් 8ක් ආවා. දැන් තියෙන යාළුවනේ අපිට මේක හදන්න. හදමු. කවුන්ට් හදාගෙන යන්න ඕනේ නැත්නම් ඉවරයි. සතුත් මෙතන එනවනේ යාළුවනේ ඔන්නකො තමයි ප්‍රශ්නේ. සත්තු බෝ වෙනකොට අපිවත් අල්ල කරගෙන යන්න ඉඩ තියෙනවා. මෙන්න ඉතින් ප්ලේස් කරලා අපි කඩමු. යාළුවනේ අපිට මෙන්න එහෙම 10ට තියෙනවා. හරි වෙන්නේ යාළුවනේ අපේ පළවෙනි wood log එකක් ආවා. පට්ට. very nice. හරි සතුටුයි. ඉතින් සුබමෝතේ මේ කඩාගමු. හරි දැක්කම කොහොමද යාළුවනේ අපේ log එක. nice. very nice. අපි දැන් කඩාගෙන යමු. දැන් අපි දෙවෙනි log එකක් ආවා. හරි දැන් අපි කඩාගෙන යමු. දෙකටම. වෙනි ඉන්නේ කන හදාගෙන අපි crafting table එකක්. ස්ටික් හදාගමු. හරි. හරි තියාලුවනේ දැන් වෙනි තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම යාළුවනේ subscribe කරන්න අපිට සබ්ලා 2k ගහන්න තියෙනවා ඉතින් යාළුවනේ. crafting table එක දාගෙන අපි හදාගමු සවලක්. සවලක් හදාගමු. ආය අපි x එකක්ද pickaxe එකක්ද හදන්නේ? x එකක් හදමු. x එක හොඳයි. හරි. මේ ටික හදාගෙන අපි තව කඩමු. හරි යාළුවනේ මෙන්නවා ඩාර්ක් ඕක් එකක්ද? ඩාර්ක් එකක්. ඔව්. හරි දැන් අපි ප්ලෑන්ස් කරගෙන අපේ pickaxe එකත් හදාගමු. pickaxe එක ගමු. හරි. දැන් තියෙනවා මේ කඩාගෙන යන්න. මෙන්න යාළුවනේ අපේ පළවෙනි යාළුවා ආවා. කොහොමද මොකද වෙන්නේ? කෑවද බිව්වද? හරි ඉතින් දැන් ඔයා හරියට යන්න කඩන්න තියෙනවා. යාළුවනේ ආයේ log එකක් ආවා. මේ උර මගේ මුණ දිහා බලාගෙන ඉන්න කන්න වගේ. අම්මගේ චීප් කෙනෙක් ආව ගමන් මරන්න තමයි ඕනේ. අපිට ඕනේ wool දක් හදන්න. එන්න තියෙනවා wool ආවා. අපි wool එක chest එකට දාගෙන තියාගන්න ඕන නැත්නම් යාළුවනේ වැටුනොත් අපරාධනේ ඉතින්. අපුම චල බලස් තමයි. හරි දැන් අපි පොඩ්ඩක් මෙන්න එක බ්ලොක් 5ක් දුරෙන් හදාගමු. හරි තියාලුවනේ. හරි. දැන් යාළුවනේ
මෙතන එක බ්ලොක් එකක් ප්ලේස් කරන්න තියෙන. දැන් යනවා අපි 2 3 4 5. හරි ඔන්න හතර පැත්තම දාගන්න ඕනේ. හතර පැත්ත නම් වති යාළුවනේ. ඉතින් කමන්නේ අපි වෙන්නේ ඉතින් බ්ලොක් එකක් දාගමු. ඉතින් දැන් යාළුවනේ අපිට යන්න බෑනේ. ඒක නිසා උඩ පැනලා ඉතින් ෆයින් වෙනපන් යකෝ. ෆයින් නැත්නම් හරි ඉතින් යාළුවනේ ෆැන්. ඉතින් දැන් අපි මේ වගේම වෙන්න එතන දාගෙන යමු. හරි අන්තිම බ්ලොක් එක ක්‍රාෆ්ටින් ටේබල් එකේ අනිත් පැත්තෙන් ප්ලේස් කරමු. මම හිතන්නේ වැටුනම තමයි කියලා. වැටුනේ නැහැ. හරි ඒක ප්ලේස් කරගෙන යාළුවනේ කඩන්න ඕන. ඉන්නේ යන්නේ බ්ලොක් ගෙනවා. දැන් යන්නේ ඩක්කල කඩාගෙන යනවා. අන්න යාළුවනේ අපිට මෂ්රූම් හරකෙක් හරකා හරි ගොනා හරි ගමනයි හරකෙක්. මොකද මාව කන්න බලාගෙන ඉන්න බලයන්ක යන්න. බලයන්. හරි යාව යවුවා. දැන් තියෙන්නේ අපි කඩා ඊයෝ ඊගොන මෂ්රූම් හරකාව. මගේ පස්සේ ඉන්නේ. යන්නකෝ ඔයා නිසා ඌරත් වැටෙනවා. ඌර. යන්න දෙමු. හරි දැන් අපි කඩාගෙන යමු. හරි ඩක්කල යන්නේ අපි කඩාගෙන යමු. අපිට රෑ වෙනකොට ඇටක් හදාගන්න තිබුණා නම් එච්චරයි. ජීප් කෙනෙක් ආව මරන්න. ගහමු දැන්. හරි අයියෝ අම්බෝ හරි මම හිතුව වැටෙනවා තමයි. දැන් මෙන්නේ මෙයා නිසා හරකත් වැටුණා. මොඩ වැඩ කරන්නේ ආයිති. කගොම් හරෙක් ආයිති. මේ ඕල් ටිකක් දාගමු. ආයෙනවා ඉතින් මෙතෙන්ද. බලන්න කොහොදයක් වෙන්නේ නැතුව. ඉතින් නෑනේ. කලවුනේ කඩයන් හේවලෙක් තම්බුණා. හරි වොටර්මෙලන් නම්බුණා. ඉතින් යාළුවනේ කඩාගෙන යමු. සට ගාලා කඩාගෙන යන්න ඕනේ. හරියන්නේ. ගමන ඌරෙක් ආවා අපේ ඌරා මර්සිලෙක් ආවා ගමන හරි මේකෙන් ගන්න වෙදන්නේ. මේකෙන් අයියෝ ඔය කොයිද යන්නේ? මෂ්රූම් හරකා වැටිලාද? වෙන්නේ කියන්නේ ඔන්නගේ දැන් මෂ්රූම් හරකා ඉන්නවා. ආයෙත් වැටිලා ගියලා. කොහොමද? හරි ආයෙත් වැටීම තමයි ගියේ. තුන්නේ හරි යාළුවනේ අපිට ඕල් 3ක් තියෙනවා. මේ අලංකම් ඔරට පාරක් වැදුනා වුන් ක්‍රාෆ්ටින් ටේබල් එකට ගාවට යද්දි. හරි දැන් බෙඩ් එකක් හදාගමු. ඉතින් බෙඩ් එක අපි යන්නේ ගමු. හරි යන්නේ ඉතින් රැත් වෙනවා. පොඩ්ඩක් මේක බලමු. තියන් මේක කුත් නෑ. ඉතින් අපි යන්නේ දෙවෙනි කොටස බලමු. මේක යන්නේ චරණය දෙයක්. ලින්ක්ස් තියෙනවා YouTube වල එහෙම Facebook. හරි ඒවා අපිට වඩන්නේ කඩාගෙන යමු. රැත් වෙලානේ යන්නේ නිදා ගන්න තෝනේ. ලොක් එකක් ආවා. හරි එකත් කඩමු. ටිකක් කඩාගෙන යන්න චෙස් මට සිරි බෝල් මිලාවා. ඊපස්සේ ආවා සැබ්ලින් එකකුත් ආවා. හොඳ
පෙළ කරන්න පුළුවන් 4ක් ආවම පෙළ කරනවා. මේ ටික ගමු වෙරි. හරි ඕනේ මුංගල බයි කරන්නේ. තවකට මම පිටිපස්සට යනවා. වෙටිනවා බලන්න. හරි. ඇත්තෝ. දැන් යාළුවනේ හොඳටම රැවලා දැන් නිදා ගන්න ඕනේ. හරි සුබ උදෑසනක්. දී මේ යන්නේ කඩන්න පටන් ගත්තා. කඩාගෙන යන්න තමයි තියෙන්නේ ඉතින් යාළුවනේ. අත්ත ගමන් කඩාගෙන මේ උරත් එක්ක බෑ. යාළුවනේ අපේ සවල කැඩුනා. සවල කන්නේ අපි දැන් යාළුවනේ මේ ටික හදාගෙන යමු. ගෙම්මේ හදන්න ඕනේ. ටක්කල්ලා හදාගෙන යමු. දැන් මේ පැත්තට අපි ගහමු. මේකෙන් 5ක් මේ පැත්තට ගාගත්තා. දැන් මේ පැත්තෙන් යා කරමු. හරි. දැන් ටක්කල්ලා යාළුවනේ මේ ටික හදාගෙන ඉමු. හරි ටක්කල්ලා යාළුවනේ මේ ටික දාගමු. ටක්කල්ලා මේ පැත්තට හදාගෙන යමු. හරි දැන් යාළුවනේ අපි යා කරමු. එකක් ඉතුරුනා ඔන්න හින්දාම යාළුවනේ. මෙතෙන් දාගෙන යාමු. යාළුවනේ චිප් එකම වවාගෙන ඉන්නේ වෙටුනොත් ඉවරයි. හරි අපි දැන් සවලක් හදාගමු. ඉතින් තියෙන සවලක් හදා. දැන් අපි ටක්කල්ලා කඩාගෙන යමු. යාළුවනේ මම ඩේට් බ්ලොක් ටිකක් එකතු කරගෙන කතා කරන්න. දැන් යාළුවනේ වීඩියෝ එක මෙතනින් කට් කරනවා. ඉතින් යාළුවනේ අපිට බ්ලොක් ටිකක් එකතු කරගන්න පුළුවන් වුණා. යාළුවනේ සැප්ලින් 4කුත් හම්බුණා. ඒ ටිකත් මම පැල කරගත්තා. ඒක අපි ටක්කල්ලා මේ ටික දාගමු. එන්නේ ඉතර යන්නේ ඉවරයි. ඉතින් දැන් යාළුවනේ අපි ආයෙ සවලක් හදාගමු. ලොක් තියෙනවා යාළුවනේ මගාව. හරි. සවලක් දැන් හදාගෙන ආයෙ අපි වැඩේට යමු. ගාලිතින් යාළුවනේ මොකද මේ වුනේ බග් එකක් වෙලා යාළුවනේ. මොකද වෙලා තියෙන්නේ ඩේට් බ්ලොක් එකක් දෙන්නේ අපිට දුරට ගිහින් බලමු මොකක්ද දෙන්නේ. මදිරි ආට් පිට චෙස් එකක් ආවා. එල්ල බලමු. අම්මට සිරි යාළුවනේ අපිට වෝටර් බකට් එකක් ඉතින් යාළුවනේ හම්බුණා. දැන් මේ කියන්නේ කඩාගමු. මේ වෝටර් බකට් එක නම් නැති කරන්න බෑ. ඉන්වෙන්ටෝරිය කියන්නේ බඩ පිරලා. යාළුවනේ මට සීන්ස් හම්බුණා. තව එක්කද අපිට සීන්ස් හම්බුණා. යාළුවනේ දෙවෙනි එපිසෝඩ් එකේ ෆාම් එකක් දාගන්න පුළුවන්. ෆාම් එකක් දාගන්න පුළුවන් වෙන යාළුවනේ. කොක්කලක් ඉන්නවා යාළුවනේ අපි එතකන් නේ මගේ ඉන්වෙන්ටෝරිය පිල්ලනේ. ඒක නිසා අපි චෙස් ටිකක් දාමු. චෙස් එකක් දාලා යාළුවනේ අපි හදමු. සෝරි කුකුලා. අනේ අපේ තව චෙස් තිබුණා. යාළුවනේ චෙස් දෙකක් තියෙනවා මේකයි.
මේක අපි කඩාගමු. වඩු නම් යන්න එපා. වඩු අපරාධේ. මම අමාරුවෙන් හොයාගත්ත බඩු. මේ අපි යාළුවනේ චෙස්ට් එක මෙතන ප්ලේස් කරගමු. අපි මේකට දාමු කෑමයි සීන්සු. බෝන් වීලුත් දාගමු. ඒ බේල් දාගත්තා. වීල් ටික දාගත්තා. හරි සබ්ලිනුත් දාගමු. බොකට් එකක් දාගමු මේකට. හරි මටන් ටිකක් දාගමු. සීන් ටික දාගන්නවා. බෝන් වීල් ටිකක් දාගත්තා. හරි මේකට දාගමු අපි ලොක් ටික. ඉතින් යාළුවනේ අපි ටක් ගාලා දාගමු. හරි. දැන් තියෙන්නේ යාළුවනේ අපිට නිදාගන්න. හරි ඩොට් එක ඉතින් ගත්තා. ඩොට් පහක් තියෙනවා අපි මේ ප්ලේස් කරමු. ඒත් යාළුවනේ තියෙන්නේ ඉතින් අපේ ගහත් ඇදිලා තව ගස් 3ක් තියෙනවා යාළුවනේ පළවෙනි. හරි ඉතින් යාළුවනේ අපි නිදාගමු. හරි අරන්න තමයි තියෙන්නේ. බ්ලොක් 20ක් ඇති වෙයි යාළුවනේ. මම යාළුවනේ අදට මේ ටික විතරයි තමයි ඉතින් හදන්නේ. මේ ප්ලැට්ෆෝම් එක විතරයි. අපි අනිත් එපිසෝඩ් එකේ හදමු තව. අනිත් එපිසෝඩ් එක ෆාම් එකට හදන්නේ. අන්ට කැරට් හම්බුනා නම් පට්ට. මට සිටි යාළුවනේ වාසනාව තමයි කැරට් හම්බුනා ඉතින් පොටේටෝත් තියෙනවා. ඇපල් දෙකකුත් තියෙනවා. සැබ්ලින් එකකුත් තියෙනවා. හරි දැන් අපි ටක් කරලා කඩාගෙන යමු. හරි ඉතින් බ්ලොක් 20ක් තමයි ඕනේ. අයියෝ Google video වෙන්නා නේද? sorry Google video අපේමනේ. දැක්කනේ. හරි යාළුවනේ. යන්න තව එක බ්ලොක් එකයි ඕනේ 20ට. හරි ඒ බ්ලොක් එක විතර කඩාවමු. යාළුවනේ අපි ඇති වෙයි නේද? අඩි වෙන්න නම් එපා. අයියෝ ඌරටත් දෙනවා. ඌරේ තමයි වැරද්ද අයියා. නේ අපි බ්ලොක් දෙකක් විතර වුණා. හරි ඉතින් යාළුවනේ. හරි ඉතින් යාළුවනේ මේ බ්ලොක් දෙක ගන්න මෙතන ප්ලේස් කරගමු. ඉතින් ඔන්න යාළුවනේ ඉතින් අදට ගේම් ප්ලේ එක ඉවරයි. මොකද දෙන්නේ? යාළුවනේ අපේ channel එක දැම්ම subscribe කරන්න එහෙනම් යාළුවනේ. එන යන්න අදට වීඩියෝ එක අපි ගියා.